ප්ලේ කරන්න යන්නේ ඕෆ්රෝඩ් ඩ්‍රයිවිං සිම් කියන ගේම් එක. ඔගේ බලමු ගේම් එකටම ගිහිල්ලා මම ඔයාලට මේ ගේම් එක ගැන චූටි දෙයක් කියන්න. ඇත්තම කිව්වොත් මේ ගේම් එක ඕෆ්රෝඩ් යන ට්‍රක් තියෙන්නේ මේකේ. තරඟයකට නෙමෙයි අපි නිකන් ආතල්ලකට ඕෆ්රෝඩ් යමු. විනාඩි 10න් අපිට යන්නත් ඕන බලමු. ගිහිල්ලා බලමු. ඔන්න දැන් ලෝඩ් වෙන ගමන් ඉන්නේ. කොහමද කාලද බීලද අඩ ඔන්න වහිනවා. අවුලන්නේ අපි යන් ගේම් ප්ලේ එකට නෙක්ස්ට් දෙමු. මොකද මම මේක කියන්නේ use the mouse on move the camera out around the track arrow keys වලින් ඩ්‍රයිවිං කරන්නලු. අවුල නැහැ. අපි ඒක කියන විදිහටම කරගෙන යමු. මෙන්න අපේ තියෙන වණ්ඩිය වෙනවා අඩු level 2 මේදී අන්ලොක් වෙන්නේ level 5 දී මේක අන්ලොක් වෙන්නේ. අපි level 1 දී අන්ලොක් වෙන මේ ට්‍රක් එක අරගෙන ගේම් එකට යමු. level 1 ඔඩු සිරාවටම ගයිස්ලා ඔයාලට මං ගැන හිතෙන දේත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙන්න තියෙනවා අපේ බඩු රැගත් ට්‍රක් එක. හරි බං ඉතින් වැඩි කතා බහක් ඕනේ. let's go. let's go. ඔන්න අපි සුපුරුදු පරිදි යනවා. මේ බඩු ටික වැටෙන්න බෑ. ඕ නවත්ත. ආශ්‍රම මේ බඩු ටික වැටෙන්න බෑ. මොමාරි පරිස්සම් කරගෙන යන්න ඕන. ගේම් එක ලැග් ගතියක් වෙනවා නම් ඉතින් මට ඒක කරන්න දෙයක් නෑ ෆ්‍රෙන්ඩ්ස්ලා. මේ පොඩ්ඩක් ඉන්ටර්නෙට් කනෙක්ෂන් මදි මචං. මේ ඒකයි මේක ඉන්නේ. ඒක නෙමෙයි මගේ ගොඩක් හැම කෙනාම කියන්න බෑ. ගොඩක් දෙනෙක් මට කමෙන්ට් දාලා තිබ්බා මම කතා කරන වීඩියෝ එකක් ගේන්න කියලා. මම ඉතින් කියපු විදිහටම මම කතා කරන වීඩියෝ ගෙනාවා. මම කතා කරන වීඩියෝ දෙකක් තිබ්බ බං. ප්‍රශ්නේ උනේ ඒවට views නෑ. ඒකයි මම මේක නැවැත්තුවේ. කියලා ඇඩ්ඩයක් එක. හොඳ අපේ වණ්ඩි යන්න වණ්ඩි අඩෝ බං අපි තෙල්ලුණා. ඔයියෝ ඉතින් වැඩක් නෑ ගායිස්ලා කියලා. ඉතින් දැන් බඩු ටික view dot කියලා වැටුණා 10 object පාස් වෙලා. ඉතින් කරන්න දෙයක් නෑ. රෙජිස්ටර් දීලා බලමු. ගායිස්ලා මට මේ කතා කරන වීඩියෝ ගේන්න බැරි වුණේ ඇත්තටම මට views තිබ්බේ නෑ. මම දැන් කලින් කිව්වනේ views තිබ්බේ නෑ බං. ඉතින් මම කතා කරන එක වැඩක් නෑනේ. එතකොට මේක views තිබ්බේ නැති එකයි මට ගහන්න හොඳ ගේමක් තිබුණේ. මේ කතා කර ගහන්න ඉතින් මේ වගේ ඔෆ්රෝඩ් මොකක් හරි එකක් තමයි දින්න ඕන. ඉතින් ඒක නෙමෙයි බං ඔෆ්රෝඩ් ජීප් කියලා එකක් තියෙනවා ගේම් එක. මම ඒක ගේන්න බලාපොරොත්තු වෙන්නේ. කතා කර අවුලන්නේ උඹට මම හොඳයි. කලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මගෙන් WhatsApp එකකට මෙසේජ් දාලා යාළුවෝ ඉල්ලලා තිබ්බා කතා කරන වීඩියෝ එකක්. මම පිටිකල් ක්ලාස් යනකොට මට යාළුවෝ කිව්වා ඒක. මගේ පළවෙනි සබ්ස්ක්‍රයිබර් කියන විදිහට තමයි ඉතින් ඒගොල්ලෝ මම ඉතින් මොනවා හරි කරනවා නම් කරන්න ඕන. මගේ පළවෙනි සබ්ස්ක්‍රයිබර් කියන විදිහට මගේ හොඳම යාළුවා මම හැම වීඩියෝ එකකම ඉගෙන කියලා තියෙනවා. ඔන්න දැන් වහින වෙනාවේ අපි දෙල්ලවන්නේ. ඔන්න මම දැන් ඔයාලට මේක මියුසික් එක දාන්න. මියුසික් එක වැටුනේ නෑ. ඔන්න මියුසික් එකක් දැම්මා. ඔන්න මියුසික් එක සපයිනේ. මියුසික් එක අපි ඕෆ් කරමු. තෝරුම් බලන්න මාව අමතක වෙනවා ඒක. හරි බං ඉතින් මට ඉස්සරහට වීඩියෝ ගේන්න ඕන විදිහට කමෙන්ට් පාරක් දාගෙන යන්න. මේ ලැග් වෙන එකට නම් කොල්ල මට කරන්න දෙයක් නැහැ.
අන්න අපේ ෆිනිෂින් එක තියෙනවා. දැන් මේ ඔබ්ජෙක්ට් 16යි 12යි අවුලක් නෑ අපි ෆිනිෂ් එකට ආවා. ඔන්න ඔහොම තමයි ඉතින් මේ ගේම් එක ඉවර වුණේ. මම විනාඩි 5යි විනාඩි 6ක් මම මේ වීඩියෝ එක කියනවා. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ වගේ මම තව ලෙවල් එකක් යන්නද මම කියන්නේ. ගිහිල්ලා බලන්න. ඉතින් ඔයාලට මං ගැන හිතෙන දේවල් කමෙන්ට් කරගෙන යන්න. අනේ බල ලයික් එකක් දාපන්. ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. අර බෑ ඔන්න අපේ ඊළඟ මිෂන් එක. ඒකත් වහිනවා. මොනවද කරන්නේ සංසාරේ හොඳ නැහැ. ඇස් වහිනවා මිදුලේ අකුණු පිරෙනවා නෙවෙයිම මිදුලේ අකුණු ගහනවා. දැනගෙන වතුර පිරෙනවා ඒවේ උරු රවනවා. එහෙමනේ මම දන්නේ නැහැ බා. මන්න යවන්නේ උරු උඹලා මොනව යවනවද කියලා මම නම් දන්නේ නැහැ. අඩෝ සිරාවල මේ එපිසෝඩ් එක න අමාරුයි වගේ. උඹලට මං ගැන හිතෙන දේ පහලින් අම්මපා කමෙන්ට් එකක් දාපන් හුට්ටා ඉවරයි. ලපසේ සඳවිලසේ කියලා පානවක් තියෙනවා 9 ශ්‍රේණි සිංහලවල මට ඔන්නෝට සැපසේ සඳ නෙමෙයි මට හරි බයි ඉතින් කියලා විලා තියෙන්නේ කොහොම තමයි ඉතින් පීස් ඉඳවන හරි බයි ඉතින් වැඩි කතා ඕනේ අපි යමු එහෙනම් වැස්ස වහිනවා මොකද මං කිව්වේ හින්දුව මනම් මතක නැහැ වැස්ස වහිනවා අකුණු පිරෙන්නේ නැහැ නේ අකුණු ගහනවානේ වචු හොමු නිනවනේ ගස්ලා ඔන්න මම දැන් තව සැරයක් කියනවා මං ගැන හිතන දේ අනිවාර්ය කමෙන්ට් එකක් දාගෙන යන්න මතක කරන්න එපා. කොල්ලෝ මේ ලැග් ගතිය නම් මට කරන්න දෙයක් නැහැ. මේක ලැග් ගතිය නෙමෙයි මචං ලැග් ගතිය. ඔයාලා කොහොම කරන්නේ? මේ නිවාඩු කාලේ කාලද බීලද සැපසේ සුවෙන් ඉන්නවනේ. උන්දි අනේ මම කම්මැලි වගේ. අමන්නේ අංකෝ ඔයාලට ඔයාලා තව දෙයක් කියන්න ඕන ඔයාලා කැමති ගේම් එකක් තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න මම අනිම channel එකේ ගේනවා ඔයා ඉල්ලන ගේම් එක මම අනිවාර්යෙන් ගේනවා අම්මා පල්ලා ජේසු පල්ලා බුදුන් පල්ලා කියන්නේ ඉතින් ඔයාලා කමෙන්ට් පාරකුත් දාගෙන යන්න මොනවද ඕන ගේම් ෆ්‍රී ෆයර් නම් කියන්න එපා බ්‍රෝ ෆ්‍රී ෆයර් මට අප්පී වෙලා තියෙන්නේ ෆ්‍රී ෆයර් මචං රෙකෝඩ් කරන්න ගියාම මහා බස් හිතා කියන්නේ උඹලට පේන්නේ නැති අර දත්බුරුසු ඉන්නේ පුතාව ඉතින් දත්බුරුසු ගැන හිතන්නේ කමෙන්ට් පාරකුත් දාගෙන යන්න මොන්ස්ටර් හට යනවා කොහොමද අන්න බම් බලපන්කෝ හොච්චු අන්න බම් ඇයි බම් මෙහෙම අදින් දෙන්නේ ඉස්සරහට යන්නේ බූරුවා ඔන්න ඒ විදිහට තමයි ඉතින් ගේම ඉස්සරහට යන්නේ නැහැ බලපන්කෝ ඉතින් ඕකට තමයි මගේ අනේ බම් මේ බලපන් ඉතින් කමන්නේ මෙහෙම මෙයා ලෙවල් 3 දී මචං මට වෙන මේක හම්බෙනවා ලකින් නැති ගහලා තියෙනවා එතන විනාඩි 10 මම මේක අද ගේන්නේ ඊළඟ එකක් විතර වෙලාවයි අඩෝ සියාවට කොහොමද වන්නේ අනිවාර්යයෙන් මෙන්න මේ විදිහට තමයි මේ ගේම් එක යන්නේ අයියෝ බං හරි බං මම වෙන දවසක වීඩියෝ එකක් අරන් එන්න අනිම සබ්ස්ක්‍රයිබ් කරන්න